ඉතින් යාළුවනේ වෙල්කම් ටු සෝෂල් ලයිෆ්. ඉතින් අපි දැන් මේ ඉන්නේ බෙර්ලිහෙන මේක තියෙන තිස්සමාරාම ප්‍රදේශේ. ඉතින් ආවා අපි මේ එක්තැන් වෙලා ඉන්න පොඩි දරුවෙක්ව බලන්න. මේ ඒගොල්ලෝගේ ගේ. මේකේ ඇවිල්ලා මේ මහත්තයා නැද්ද? මහත්තයා ඉන්නවා මේ පොඩි වලක. ආ. Duit. ආ. ඉතින් මේකද ඔයගොල්ලෝ ගේ? ආ. ඉතින් මොනවද කරන්නේ මේ ජීවත් වෙන්න? මම පන්ති දෙකක් අතු ගන්නවා. ආ. මොන පන්ති දෙකක් අතු ගන්නවද? මොන පන්තිද? පන්ති දෙකක්. 3 වසරයි 4 වසරයි. ආ. පඩිය කම් වෙනවද ඒකට? 4000ක් හම්බෙනවා. අම්මලා එක්කව කරලා දෙනවා. ඔව්. හරි. මේ දරුවගේ මේ ඉන්නේ දරුවා. ඔව්. මේ දරුවට මොකද්ද තියෙන අපහසුකම? ඒ කියන්නේ උපතින්ම ඔව්. ඇවිදින්නේ නැහැ, කවන්න ඕනේ. ආබාධිත දරුවෙක්. ඔක්කොම කරන්න ඕනේ ඉතින්. මොනවද කරන්නේ කියන්නේ? මේ මොකුත් කරන්නේ නැහැ. ඔව්. පැම්පස්ේ මන්දනවද ඩයපර් එකකින්? එන්නේ. දැන් වයස කීයක් විතර වෙනවද? දැන් 21ක් වෙනවා. 21ක් වෙනවා. 21ක්. ඔව්. උපතින්ම මෙහෙමයි. මේකනේ. ඉතින් මේ තෙමෙන්නේ නැද්ද අම්මේ මේවා? ඒ වෙන ඔක්කොම වයින්කොට. ආ? වයින්කොට තේරෙනවා. වයින්කොට කොලයින් එනවා. ඔව්. වාචනේ හැම තියලා. මේ කුස්සිය. කුස්සිය වහ තාඩුත් නැහනේ. නෑ කියලා පයින්නෝනේ. ළමයා කන්න බොන්නේ කිරිපිටි මොනවද ඒවා? ඒවගේ නැද්දෙන්න ඉතින් බෑ. ඔව් ඒක තමයි කිරිපිටි මොනවද අම්මේ ඕනේ? අප වැඩි කරගෙන දෙන්නේ නෙස්ට් මෝල් එක තමයි. නෙස්ට් මෝල් දෙන්න බා බඩවල වෙන්නවනේ හැම වෙලාවෙම. ඒ කියන්නේ කිරි දෙන්න බැරි හින්දා. ඔව්. දොස්තරලා මොනවද කියලා තියෙන මොනවද දෙන්න කියලා? එහෙම මොකද කියලා නෑ. කියලා නෑ. ඕන පෝෂ්‍යදායී ආහාරයක් දෙන්න පුළුවන් නේද? බත් කනවද? ඔව්. බතු අද මොනවද කෑවේ? ආද නෑ කරලා දැන් බත්. මම කරලි බතුයි. හැබැයි මේ දරුවට මේ කන්න ටිකක් එම හොඳට දුන්නොත් නේද? ටිකක් එකපත මෙහෙමම දින්නේ කල්පනා කර කර. ටීවී එක දාලා නම් බලන්න අද කරන්ට් එක නෑ. ඔව් නේ මැස්සොත් වෙනවා නේ සෑම. ඔව්. මේ ඔයගොල්ලෝගේ මේ ඉඩම මේක තියෙන්නේ කී? මේ අක්කලි ඉදම දුන්නේ. තව කවුද ඉන්නේ දරුවෝ? දූලා 3 දෙනෙක් ඉන්නවා. ආ. එක්කෙනෙක් ඒගොල්ලොත් ඉස්කෝලේ යනවද? 3 වසරේ. 3 වසරේ. මේ 8 වසරේ. ඉතින් ඔක්කොම තාත්තා පොලි වැඩ කරලා තමයි හැමදේම කරන්නේ. ඔව්. ඒකනේ. එතකොට ඔයා වැඩට ගියාම මේ දරුවා බලාගන්නේ කොහොමද? තනියෙන් ඉන්නවා ටීවී එක දාලා ගියාට පස්සේ. ඒකනේ. මාරිත් වෙනවා අතු ගාලා එනකොට. ආ? හය මාරිත් වෙනවා අතු ගාලා එනකොට. අතු කාලේ නකොට. ඉතින් මේ ඔක්කොම දී හන්දිය බලන්නද ඇතුළේ? ඇඳවල නැද්ද අම්මේ? නෑ. මේ ආ? ඒක ඇඳයි තින්නේ. මේ ඉන්න මේක ඇඳකුත් නෙමෙයි යකඩ ඇඳක් නේද? ඒකනේ අප්පා. තාත්තා දැන් වැඩද මේ වෙලාවේ? ඔව් වැඩි. මේවා හැම චුට්ටක් හයියටද තියෙන්නේ නැත්නම් ළමයි ගැඟවල වලට කඩන් ඇටේ. හයියනේ. දරුවට ඇඳුම් ටිකක් එමු නැද්ද අඳන්න? හොඳ ඇඳුම් ටික. නැහැ 2 3 වගේ තියෙන්නේ. මොනවද අඳන්නේ? කල්සමයි මේකයි දෙන්න. ටී-ෂර්ට් එකනේ. හරි මම බඩු ටිකක් එහෙම අරන් ගෙනල්ලා දෙන්නම්. ගෙනල්ලා ඇඳුම් ටිකුත් මම ගෙනල්ලා දෙන්නම්. පිටි ටිකක් එහෙම. පිටි මොනවද බොනව නම් බොන්නේ? රත්තිද ඇන්කර්ද? එහෙනම් සීසයක් එකනේ. ඒ වුණාට සාමාන්‍යයෙන් අර සෙම එන බෙහෙත් මේ පිටි જાතිත් තියෙනවනේ. අපි බල්ලා හොඳ එකක් ගෙනල්ලා දෙන්නම්. කිරිටි පිටි ටික දෙන්න ළමයිට. ඊළ බලමු. කුස්සියේ මේ ටිපක් එහෙම තියෙනවද හරියට? ටිපත් මන් දැක්. මේ විදිහට තියෙන්නේ නේද? ටික පිටි වලට මේවා තියාගන්න බාන්න අර යට තියෙන තැන් වල එම සත්තු එහෙම එන්න පුළුවන්. අස්පස් කරගන්න. ඒකනේ. ඉතින් බලමු අපි මොන හරි කවුරු හරි දැන් මේක බලලා උදව් කරොත් මම අනිවාර්යෙන් ඒ ටික ලැබෙන්න සලස්වන්න.
ඊට අමතරව මේ ගෙදර වහල ඔක්කොම මේ පේනව නේද? වහලවල් කැඩිලා. මිනිස්සුયો තමයි මේවල ජීවත් වෙන්නේ. ඉතින් සත්තු වගේ පව්. නැති බැරි කමට. පුතාගේ නම මොකද්ද? තාරක. පිරිමි ළමෙන්නේ? තාරක පුතා කොහමද? එකයි යනවා දේවස්ථානෙක. කොහෙද? ගෙදරකට එනවා කොළඹ ඉඳලා. ඒ කට්ටිය කොහේ විතරම පුළුවන් කියලා දැන් 26 කොළඹ එකයි යනවා ඒක. නොමිලේ. මේ දොස්තරලාට බැරි වෙච්ච දේ ඉතින් කාටවත් මම නම් හිතන්නේ කරන්න ඕගොල්ලෝ ගිහලා නිකන් වේදම් කරගෙන දන්නවද? වේදම් කරන්නේ කට්ටිය වේදම්. බලන්න ඉතින් නිකන් ළමයාට අපහසුතාවයට පත් කරන්නත් එපා මේ එකන් ගිහිල්ලා. මේ ළමයාට මෙහෙම ඉන්න එක සැපයි චුට්ටක් ෆෑන් එකක් තිබුණා ෆෑන් එකක් දාලා දුන්නා චුට්ටක් කිදි. ෆෑන් එකක් එව නෑ නේද? හැදලා එක. අම්මගේ නම මොකද්ද? අයිෂා. දවයිස කීයක් වෙනවද? 45ක්. 45. 45 ලොකු දුකක් විඳිනවනේ. ගෑනු ළමයි තුන් දෙනාද? ඔව්. මෙයා ඇවිල්ලා 20 ගානක් වයස. ඔව් 30 නේ 21ක්. එතකොට අනිත් එක්කෙනාද? මෙයාට 13ක්. එයා 5 වසරේ 3 වසරේද? එයා 8 වසරේ. 8 වසරේ. අනිත් එක්කෙනා? අනිත් එක්කෙනා විභාගෙ දීලා ගෙදර. විභාගෙ දීලා ගෙදර. ඒකනේ. හරි ඉගෙන ගත්තද ඒ ළමයා හොඳට? මේ අනිත් එක්කෙනා? හා? සාමාන්‍ය තැන ලිව්වේ 6යි 1යි. දැන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම කොහොමද ආයිඩි යන්නේ කියලා ඒකට බැලුවා ඒ 5යි එකක් ගත්ත එක්කෙනා ආයිති දීලා ගොඩේ මම නම් හිතන්නේ නැහැ දකින්නේ නැහැ. මම කොහොම ඔකට හරි යන්නේ කියලා ඒක මොකක්ද ස්වයංරැකියාවක් කරන්න වගේ මොන හරි එකකට යොමු කරන්න බලමු. මම කොහේ යන්නේ කියලා ආච්චි එක තැනනේ ආච්චිලා ගෙදර තමයි ඉන්නේ. ඔව්. ආච්චි එක තැන රාජසභාගේ හැටියට. එයාගේ වැඩ කරගෙන ඉන්නේ. ඉතින් යාගේ වැඩ කරාට පස්සේ ළමයාගේ අනාගතය ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් වයස 20 ගානක්ද? තාමද මම 18ක් උනේ. 18ක් උනේ. නෑ ළමයා දැන් අධ්‍යාපන මොකක් හරි දෙයකට ස්වයංරැකියාවකට හරි මොකක් හරි එකකට නේද? යොමු කරන්න. දැන් ඊළඟට ළමයාට තියෙන ගෑනු ළමෙක්නේ. අනිත් එකනට 8ක් කරනවා ඒ 3 වසර. 3 වසර. ඊගා ඉගෙන ගන්නවද? හ්ම්. කමන්න එක්කෙනෙක් හරි ඉගෙන ගත්තොත් ගොඩේමක් තියෙන්නේ නේද? තාත්තට වයස කීයද? තාත්තට 30ක් වගේ. ඉතින් මේක තමයි මිනිස්සු ජීවත් වෙන ගී. මේක තනුන් දුන්න එකක්ද? ඔව් අර අක්කල දුන්න කාර්යයක්. හරි අම්මේ මං අද ඉඳන්ම බඩු ටික කරන් ඉවන්නම් ඔයගොල්ලන්ට. මාසෙකට ඇති වෙන්න කන්න. හරිද? ඒක පාවිච්චි කරන්න මේ පිටි පැකට් එකක් වැඩිපුර එවන්න. හාල් කොච්චරක් විතර ආවද කට්ටියටම? අපේ හාල් කිලෝ 10ක් එනවා. මාසෙටද? ඔව් සති 4ක් කනවා ඉතින්. හාල් කිලෝ 10 කොච්චර කාලයක් කනවද? සතියක් විතර වගේ කනවා. ටික ටිකනේ කන්නේ. හාල් කිලෝ 10 ඒ කියන්නේ හාල් කිලෝ 30ක් විතර මාසෙකට 70ක් 40ක් යනවා. හරි. එහෙනම් මම අපි ගිහින් එන්නද? හොඳයි. හරි. බලමු අපි දෙයිනේ කියලා. ඔයගොල්ලන්ට මොනවාරි උදව්වක් කරන්න හරිද? අපි යනවා පුතා. පුතේ අපි යනවා. ඔයාගේ නම මොකද්ද? සුපිපි. සුපිපි ලස්සන නමක්. හොඳට ඉගෙන ගන්න හරිද? හාද? හාද බෑද? ඉගෙන ගත්තොත් තමයි ඉතින් ගොඩේමක් තියෙන්නේ. තාත්තා ගොඩක් දුක් මහන්සි වෙනවා ඉතින් නේ? මානසික නැදනේ සෑහෙන. සල්ලි වල දවසට කීයක් හම්බ වෙනවද තාත්තට? වගේ හම්බ. 3000ක් වගේ හම්බ. 3000 මේ පැත්ත ගෙදර එනකොට ඉවරයි. ඉවරයි. එයා වැඩ කරගෙන ආවට පස්සේද ගෙදර කෑම උයන්න ගන්නේ නැත්තම්? මමත් මොකක් හරි කරලා ගේනවා ඒ ඉස්සෙල්ල නැත්තම් ඒ ආවට පස්සේ තමයි. හරි අම්මේ. අපි යනවා පුතේ. අපි යනවා බබා. මේ පිටිපස්සේ මොකක්ද අක්කේ කන්දක් තියෙන්නේ? ඒ කන්ද තියෙන ගාල්ලේ ටිකක් අතට. උඩට යන්න පුළුවන්ද කන්දේ? සත්තු ඇතිනේ. ටොයිලට් එකක් එහෙම තියෙයි වැසිකිළියක් එහෙම තියෙනවද? අර අතන උඩ තියෙන්නේ. එතන සුද්ධ පවිත්‍ර කරගන්න සත්තුයි අනිවාර්ය. රැයකට එහෙම යන්න වුණොත් එහෙම කොහොමද යන්නේ? ටෝච් එකක් එහෙම තියෙනවද? මේ පොඩි කට්ටිය આવන්න එපා. හරි අපි යනවා අම්මේ නා. හරි. උත්සන්නයි.